ආයුබෝවන් ටෙස්ටෝටෙල්ගේ SMS ගේට්වේ ශ්‍රී ලංකා වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ටෙස්ටෝටෙල්ගේ SMS යුනිට්ස් ලෙන්ත් කැල්කුලේට් එක ගැන. ටෙස්ටෝටෙල්ගේ SMS යුනිට් ලෙන්ත් කැල්කුලේට් එක ඔයාට වැදගත් වෙන්නේ ඇයි? ඔයා SMS එකක් යවන්න කලින් අනිවාර්යෙන්ම ඔයාගේ SMS එකට SMS යුනිට්ස් කීයක් ඇඩ් වෙනවද කියලා බලාගන්න එක වැදගත් වෙනවා. මොකද මේකෙන් ඔයාට වැය වෙන SMS යුනිට්ස් ගාන වගේම ඔයාට කොච්චර කොස්ට් එකක් වැය වෙනවද කියලත් ඔයාට කලින්ම කැල්කියුලේට් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා බල්ක් SMS කැම්පේන් එකක් වගේ කරනවා නම් ඒකට අවශ්‍ය කරන SMS යුනිට්ස් ප්‍රමාණය, ඒ කියන්නේ ඔයා ටොප් අප් කරගත යුතු මුදල පවා ඔයාට මේ මගින් කැල්කියුලේට් කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු ටෙස්ටෝටෙල්ගේ SMS යුනිට් ලෙන්ත් කැල්කියුලේට් එක කොහොමද ඔයා පාවිච්චි කරන්න ඕනේ කියලා. මේ ලෙන්ත් කැල්කුලේට් එක තුළ ඔයා පාවිච්චි කරන SMS වර්ගය, ඒ කියන්නේ යුනිකෝඩ් SMS එකක්ද සාමාන්‍ය SMS එකක්ද ආදියත් දක්වලා තියෙනවා. ඒ නිසා ඔයාට මොන SMS ආකාරයේ වුණත් පහසුවෙන්ම ඔයාගේ යුනිට්ස් ගාන කැල්කුලේට් කරගන්න මේ ටෙස්ටෝටෙල්ගේ SMS යුනිට් ලෙන්ත් කැල්කුලේට් එක යොදා ගන්න පුළුවන්. ටෙස්ටෝටෙල්ගේ SMS යුනිට්ස් ලෙන්ත් කැල්කුලේට් එකේ මෙන්න මෙතන ඔයාට පුළුවන් ඔයාගේ SMS එක ටයිප් කරගන්න. එහෙම නැත්නම් ඔයා කොහේ හරි ඉඳන් SMS එක කොපි පේස්ට් කරගන්නවන මෙතැන්ට ගෙනල්ලා පේස්ට් කරගන්නත් ඔයාට පුළුවන්. ඊළඟට මේ SMS එකට පහලින් දක්වලා තියෙන සමරි එක තුළ ඔයාට පුළුවන් බලාගන්න ඔයාගේ SMS එක තුළ කොච්චර කැරක්ටර්ස් ප්‍රමාණයක් ඇතුළත් වෙනවද, කොච්චර යුනිට්ස් ප්‍රමාණයක් ඇතුළත් වෙනවද, ඒ වගේම තමයි ඔයාගේ SMS එකේ ටයිප් එක මොකක්ද කියලා බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, undo, redo, copy වගේ ඔප්ෂන්ස් උත් ඔයාට මෙතනදී අපි ලබා දීලා තියෙනවා. ඔයා මෙතන ටයිප් කරගන්න SMS එක කෙලින්ම ඔයාට පුළුවන් ඔයාගේ quick send option එක හරහා තනි මෙසේජ් එකක් ඔයා යවනවා නම් ඒකට යොදා ගන්නත්. ඊට අමතරව SMS එකට එහා පැත්තෙන් මෙන්න මෙතන දක්වලා තියෙනවා ඔයාගේ SMS එකට අඩංගු වෙන යුනිට්ස් ගාන කොච්චරද, කැරක්ටර්ස් ගාන කොච්චරද, ඒ SMS එකේ එක යුනිට් එකක් සම්පූර්ණ වෙන්න තව රිමේනින් කැරක්ටර්ස් කොච්චර තියෙනවද? ඒ විතරක් නෙවෙයි. ඔයා දැනට ටයිප් කරලා තියෙන SMS එකේ කොච්චර කැරක්ටර්ස් ප්‍රමාණයක් තියෙනවද? ඒ වගේම මේ SMS එක මොන ටයිප් එකකටද අයිති වෙන්නේ කියලත් මෙතනින් දක්වලා තියෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් ඔයා ඒ SMS එක තුල නොදැනුවත්වම යුනිකෝඩ් කැරක්ටර්ස් ඇතුළත් කරලා තියෙනවා නම් මෙන්න මේ convert now කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා ඒ යුනිකෝඩ් කැරක්ටර්ස් අඳුනාගෙන ඒවා කන්වර්ට් කරගන්න. ඊළඟට ඔයාගේ SMS එක සම්පූර්ණයෙන්ම බ්‍රේක් ඩවුන් කරලා කැරක්ටර් එකින් එක මොනවද ඇතුළත් වෙන්නේ කියලා අපි මෙතන පහලින් දක්වලා තියෙනවා. දැන් අපි විවිධ වර්ගයේ SMS පාවිච්චි කරලා බලමු කොහොමද අපි අපේ යුනිට්ස් ගාන කැල්කියුලේට් කරගන්නේ කියලා. අපි මෙතනදී ගත්තා පොඩි ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන SMS එකක්. ඔයාට පේනවා මෙතන SMS යුනිට් දෙකක්, ඒ කියන්නේ කැරක්ටර්ස් 111ක් ඇතුළත් වෙලා තියෙනවා. මේක ඉංග්‍රීසි භාෂාවෙන් තිබ්බත් UTF-16 කියන යුනිකෝඩ් වලට කන්වර්ට් වෙලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඔයාගේ මේ SMS එක තුල ඇතුළත් වෙලා තියෙනවා යුනිකෝඩ් කැරක්ටර් එකක් හෝ කීපයක්. ඉතින් ඔයාට ඇතුළත් වෙලා තියෙන යුනිකෝඩ් කැරක්ටර්ස් සහ සාමාන්‍ය කැරක්ටර්ස් මොනවද කියලා මෙන්න මෙතන පහලින් බොහොම පැහැදිලිව බලා ගන්න පුළුවන්. මෙන්න මේ කොළ පාටින් දක්වලා තියෙන්නේ ඔයාගේ SMS එක තුල ඇතුළත් වෙලා තියෙන යුනිකෝඩ් කැරක්ටර්ස් මොනවද කියලා. එක යුනිකෝඩ් කැරක්ටර් එකක් තිබ්බත් ඒ SMS එක සම්පූර්ණයෙන්ම යුනිකෝඩ් SMS එකක් බවට පත් වෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ SMS එක ටයිප් කරලා තියෙන එක වෙනස් කරගන්න නැතුව ඔයාගේ මේ යුනිකෝඩ් SMS කැරක්ටර් එක කන්වර්ට් කරගන්න. දැන් බලන්න ඔයාගේ මේ යොදපු SMS එක යුනිට්ස් එකක් බවට කන්වර්ට් වුණා. ඒ කියන්නේ ඔයාගේ යුනිකෝඩ් කැරක්ටර් එක වෙනස් වුණා සාමාන්‍ය කැරක්ටර් එකක් බවට. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඔයාට වැය වෙන වැඩිපුර SMS යුනිට් අපේ මේ ඔප්ෂන්ස් හරහා අඩු කරගන්න. ඒ වගේම මෙතන පහලින් දක්වලා තියෙනවා ඔයාගේ total characters කොච්චරද, extended characters, new lines, ඔයා කොච්චර පාවිච්චි කරලා තියෙනවද, emojis පාවිච්චි කරලා තියෙනව නම් ඒවා කීයක් පාවිච්චි කරලා තියෙනවද වගේ තොරතුරු. ඊළඟට අපි තවත් ටිකක් දිග SMS එකක් බලමු කොහොමද ඒකේ characters count වෙන්නේ කියලා. මෙන්න මේ SMS එක අපි පාවිච්චි කරොත් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේක සාමාන්‍ය SMS යුනිට් ආකාරයේ GSM 7 bit ආකාරයට තමයි තියෙන්නේ. එතකොට මේක ටිකක් දිග SMS එකක් නිසා යුනිට්ස් දෙකක් කැල්කියුලේට් වෙලා තියෙනවා. ඒ වගේම කැරක්ටර්ස් 221ක් තියෙනවා. ඉතින් ඔයාලට පහලින් මේ එකින් එක කැරක්ටර්ස් වලට කොච්චර කැරක්ටර්ස් ප්‍රමාණයක් කවුන්ට් වෙලා තියෙනවද කියලා බලා ගන්නත් පුළුවන්. ඊළඟට අපි බලමු ඔයා සිංහල, දෙමළ මේ වගේ භාෂාවලින් SMS එකක් යදුවොත් කොහොමද මේ SMS යුනිට් කැරක්ටර්ස් කවුන්ට් වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට අපි සිංහල භාෂාවෙන් තියෙන ඉතාමත් කෙටි SMS එකක් භාවිතා කරමු.
එතකොට මේකෙදී එක SMS යුනිට් එකක් කියලා කියන්නේ කැරක්ටර්ස් 70ක්. ඒ නිසා මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ SMS එකට අදාළව ඔයාගේ යුනිට්ස් එකක් විතරයි කැල්කියුලේට් වෙලා තියෙන්නේ. එතකොට පහලින් මේ එකින් එක SMS වලට කොච්චර යුනිට්ස් ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවද කියලා පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම මතක තියාගන්න ඔයා මේකෙදී යොදන ඇලපිලි පාපිලි ඉස්පිලි ආදියටත් එක කැරක්ටර් එක ගානේ කවුන්ට් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා SMS කැරක්ටර්ස් කවුන්ට් කරද්දී ඒක සම්පූර්ණයෙන් අකුරු අනුව කවුන්ට් කරන්න එපා. ඊළඟට මේ වගේ ටිකක් දිග යුනිකෝඩ් SMS එකක් අපි බැලුවොත් මෙතනදී SMS යුනිට්ස් 3ක්, ඒ කියන්නේ කැරක්ටර්ස් 156ක් වැය වෙලා තියෙනවා. පහලින් ඔයාට එකින් එක කැරක්ටර්ස් වලට කොච්චර SMS කැරක්ටර්ස් ප්‍රමාණයක් වැය වෙලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මෙන්න මේ වගේ ඉමෝජි භාවිතා කරලා ඔයාට SMS එකක් ටයිප් කරගත්තොත් එහෙම කොච්චර යුනිට්ස් ප්‍රමාණයක් ඇතුළත් වෙනවද කියලා. එතකොට අනිවාර්යෙන් ඉමෝජි භාවිතා කළොත් ඔයාගේ SMS කවුන්ට් වෙන්නේ යුනිකෝඩ් SMS ආකාරය UTF-16 ආකාරයට. එතකොට මෙන්න මේ පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ එකින් එක ඉමෝජිස් වලට කොච්චර SMS යුනිට්ස් ප්‍රමාණයක් වැය වෙලා තියෙනවද කියලා. ඊළඟට ඔයාට අවශ්‍ය නම් මේ SMS එකේ ලෙන්ත් එක අඩු කරගන්න, ඔයාට ඉමෝජිස් අවශ්‍ය නැත්නම් SMS එක යවන්න මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඉමෝජිස් අයින් කරලත් ඔයාගේ SMS එක වඩාත් කෙටි සරල SMS එකක් විදිහට ඔයාගේ කස්ටමර්ට පැහැදිලි වෙන විදිහට ලස්සනට යවන්න. ඊළඟට මෙන්න මේ විදිහට ඉමෝජිස් අයින් කරගත්තට පස්සේ තවත් එක යුනිකෝඩ් එකක් තියෙනවා. ඒ නිසා අපි convert now කියන ඔප්ෂන් එක භාවිතා කරලා මෙන්න මේ විදිහට යුනිට්ස් දෙකකට තිබුණු SMS එක යුනිට් එකක් බවට කන්වර්ට් කරගත්තා. සමහර SMS වල ලින්ක්ස් පාවිච්චි කරලත් SMS යවනවා. අපි ඒ වගේ ලින්ක් එකක් පාවිච්චි කරන SMS එකක් උදාහරණයකට ගත්තොත් මෙන්න මේ වගේ ඔයාට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඔයාගේ SMS එකේ ලින්ක් එකක් ඇතුළත් වෙලා තියෙනවා. ඒ අවශ්‍ය කරන ලින්ක් එක තිබ්බත් ඔයාගේ SMS එක GSM 7 bit ආකාරයට කැල්කියුලේට් වෙලා යුනිට් එකක් බවට තමයි කන්වර්ට් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ SMS එක තුල ඔයාට ලින්ක්ස් පවා සෙන්ඩ් කරන්න පුළුවන්. ඉතින් ටෙස්ට්ටල්ගේ අපේ SMS යුනිට් ලෙන්ත් කැල්කියුලේට් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා බොහොමයක් තියෙනවා. ඔයා බල්ක් SMS එකක් යවන්න කලින්, ඔයා ටෙස්ටින් SMS එකක් යවන්න කලින්, ඔයාගේ API එක ඉන්ටිග්‍රේට් කරන්න කලින් මේ හැම අවස්ථාවකදීම ඔයාට පුළුවන් ඔයා යවන්න බලාපොරොත්තු වෙන SMS එක සාමාන්‍යයෙන් ඔයාට යුනිට්ස් කොච්චර වැය වෙනවද කියලා බලා ගන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාට මේකෙදි ඔයාට බයි කරගන්න ඉන්න පැකේජ් එක ඔයාට සූටබල් පැකේජ් එකක්ද කියලා තීරණය කරගන්නත් බොහොම පහසු වෙනවා. ඒ නිසා SMS එකක් යවන්න කලින් අනිවාර්යෙන්ම ඔයා test.lk SMS unit length calculator එක භාවිතා කරලා ඔයාගේ SMS එකට අදාළ වෙන යුනිට්ස් ගාන කොච්චරද කියලා calculate කරගන්න. ඔයාට ඔයාගේ web browser එකේ test.lk SMS unit length calculator කියලා search කරලා, එහෙම නැත්නම් ඔයාගේ web dashboard එකේ ඔයාට කෙලින්ම access දීලා තියෙනවා SMS unit length calculator එකට යන්න. ඉතින් ඔයත් අදම test.lk SMS unit length calculator එක භාවිතා කරලා ඔයාගේ SMS cost එක අඩු කරගන්න. ඉතින් මේ වගේ test.lk අපේ අලුත්ම updates tutorials බලන්න අපේ WhatsApp, Facebook, YouTube, LinkedIn, Messenger profile follow කරලා තියාගන්න. අපි ඔබේ දියුණුවේ සහකරුවා test.lk SMS gateway ශ්‍රී